समन्ता चक्रवालेषु तत्र गच्छन्तु देवता सद्धम्मं निराजस्सु सुनन्तु सद्गमुखदं धम्मश्रवणकालो अयं पदन्ता धम्मश्रवणकालो अयं पदन्ता धम्मश्रवणकालो अयं पदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स පිපිපියුම් වනයක් ලෙසින් තුන් ලෝවිපුල මන නන්දනා අතිමහත් ගුණයෙන් උතුම් පිරි චන්ද්‍ර මණ්ඩල සීමනා නිති දුකින් වෙලෝ සතුන් වෙත අමනිවං සැප කැන්දෙනා දෙති කුසුම් අතුරා සුගත් මුනි පාකමල් පෙති වන්දනා ऐतिहासिक कोटे राजमहा विहाराधिपति परम पूजनीय नायक माहीपरण वहंसे वरा प्रमुख वंदनीय पूजनीय पिन्यति महासुवरत्नेन අවසරයි අද මෙම ධර්ම දේශනාවෙහි ප්‍රධාන දායකත්වය දරන අබේ ගුණසේන පියාණන්ගේ දරුවන් ප්‍රදාන සිසමදන් සිටින වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි තුන්වවක් සලසා වදාළ විතරාගී බුදුරජාණන් වහන්සේ දැවෙන තැවෙන හදවත් නිවන්නට අඬන වැළපෙන ඇත්තන්ට සැනසෙන්නට ධනය නිසා බලය නිසා නිලය නිසා දාල යන මේ කුළු පංචස්කන්ධය නිසා සසර ගමනේ මම්මලා වෙච්ච ඇත්තන්ට පාර කියලා දෙන්නට අඩෝ කියලා එකතු කරන්න දෙයක් නැති වැඩි කියලා අඩු කරන්න දෙයක් නැති නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් විඳක් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අසල පුර පසළොස්වක පොහේ දවස අපේ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන්ට බුද්ධ ශාසනය උගන්වන ප්‍රධාන කාමවචර අටමහා කුසලයේ වන කටින පින්කමේ මුල්ගල තබන දවස. එයත් වෙසක් පොසොන් මේ සිල් අරගෙන
මේ අසල පොයත් අද දවස සිල් සමාදන් වෙලා මේ දවස්වල රස්නේ නිසා ඊයේ හොඳට වැහැලා ටිකක් රස්නේ අඩු කරලා තියෙනවා. ඉතින් එහෙම කරපු නිසා සමහරක් අය දවසේ වහී කියලා අපෝ නැතිවත් ඇති. කොහොම හරි දැන් එන්න බෑ සිල් ගන්න බණ අහන්න එන්න පුළුවන්. වැස්ස තිබ්බත් මොකුණත් වැස්ස වැහල විස්ස ගියත් මිස්ස කරන්න ඕනේ කියලා තියෙනවා සිංහලේ කතාවක්. ඒ කතාව අහලා නැතුව වැස්ස වැහපන් අපිට මොකෝ අපි යනවා කියන ඔය ඇත්තෝ ආවා නේ. ඒ නිසා දැන් වැස්ස නෑ. කොහොමද දෙක වෙනකොට ආයි වැස්ස නම් හොඳයි කියලා හිතයි. ප්‍රශ්නේ වෙනකොට ඒක අතර කරන්න වහින එක පායන එක එළියෙන එක රැවෙන එක නතර කරන්න අපිට බෑ. උපදින එක නියන එක නතර කරන්න අපිට බෑ. ඉපදුණු අපි වයසට යන එක ලෙඩ දුක් හැදෙන එක මේ දේවල් නතර කරන්න අපිට බෑ. ඒ නිසා අපිට අපි නතර කරගෙන අපේ ජීවිතය ගැන හොයාගන්න තියෙන වටින දවසක් තමයි මේ පොහේ දවස කියලා කියන්නේ. ඉතින් මම මේ ධර්මශාලාවේ මට හැමදාම නායක හඳුරු දායකයන්ට හොඳට දන් දීලා අතරපස දීලා හොඳට නිදාගන්න වෙලාව තමයි මට හැමදාම මම කියන්නේ එකට නැත්තම් දෙකට. එක පැත්තකින් බුදුමත අනිත් පැත්තෙන් මහන්සි වෙලා දවසේ ඉතින් මම කියවනේ දවසක් මම කැමති උදේක මඩක් කියන්නේ කියලා. උදේ කියන්නේ නැවුම් එතකොට දවයට භාවනා කරලා හිත සැනසීලා සමරක් ඇතේ අතරේ නිදාගෙන ඉඳලා දැන් ඇහැරලා ඉන්න වෙලාවේ එතකොට උදේ වරේ මම ටිකක් කියන්නේ කැමතියි අපි ඇත්තටම. ඉතින් කොහොමද ඒකට අවධානය යොමු කරගත්තු අපේ පාර්ලිමේන්තුවේ රාජකාරී කර අපේ පින්වත් ධම්මිකා නෝනා මහත්මිය ඒක හොඳින් මතක තියාගෙන ඔන්න ඇසල පොයට උදේ බරට ආරාධනා කළා. ඉතින් මේකේ මාම කෙනෙක් නැති වෙච්ච නිසා අපි සම්බන්ධ වෙලා නැහැ. එතුමාටත් පින් අනුමෝදන් කරන අතර දැන් අපිට හොඳට බණක් අහන්න පුළුවන්. හැබැයි ආරාධනා තිබෙන්නේ 9:10 දැන් 9:20යි. තව 20යි තව විනාඩි 40යි තියෙන්නේ. ඒකට එහෙම කරන්නේ නැහැ. ඔලේ කාල වෙනකම් 10 11 කාලෙට බුදු පූජා ලෑස්ති කරන්න කියලා. මට කරන්න දෙන්නේ ඒකට. මොකද එහෙමනේ යන්තම් වැඩ කරන්නේ නැහැ. කරතොත් කරපන් හරියට දරිනම් ඵලයන් ආගට කියලා දිලා. කරන දේ හරියට කරනවා. කරන්න නරනම් කරන්නේ. දන්නේ අමතකයි ඒව කියන්නේ. ඔය සමහරක් ඇරදී දන්නේ මතක නැහැ. ලොකු නායකයෙක් කියනවා. අපි එහෙම කියන්නේ. ඒ නිසා මේ ධර්මශාලාවට මම කැමති, දායකයන්ට කැමති. ඔය ඇත්තෝ මම රට පුරා බල කියන්නේ අනහඳුරු කෙනෙක්. ඔය ඇත්ත බොමුණන් දුම් බනහනවා. බොහොම ශ්‍රද්ධාවෙන් බනහනවා. මෙතන බාලමහල් වැඩිහිටි බාලනම් පේන්නේ වැඩිහිටි මධ්‍යම බොහෝ ඉන්නවා. ඒත් ඔය ඇත්ත මේ හැමෝම මේ සියලු ප්‍රශ්න ඉවර කරලා නෙවෙයි මේ ඇවිල්ලා ඉන්නේ. ප්‍රශ්නත් එක්ක මිනිස්සු විදියට බෞද්ධ විදියට පින්පව් විශ්වාස කරගෙන මරණ බව දැනගෙන ඉතුරු වෙන්නේ පිනපමණයි කියලා තේරුම් කරගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අමාරුවෙන් ඉඳගෙන අමාරුයි වයසත් එක්ක එක ඉරියාවෙන් ඉඳගෙන ඉන්න අමාරුයි අපහසුයි. හැබැයි සියලු දේවල් ඉවසා දරාගෙන මේ ඇවිල්ලා තියෙන්නේ යනකොට යමක් ගෙනියන්න මේ දැවෙන හිත නිවා ගන්න. එහෙමනේ. ඒ නිසා මම ධර්මාවාදයට ලොකු වෙලාවක් ගන්නෑ. මතකදී කියලා බලන්න මම සාමාන්‍ය ප්‍රශ්න දෙයක් අහනවා. මේ ධර්මශාලා එකක් තියෙන මේක වටේම කරගෙන මෙහෙම බලනකොට හතරවර වටයක්ෙන් බැලුවොත් එහෙම මෙතන ඉන්නවනම් දොස්තර ඕනකට බේත් ගන්න වෙනවා. මේ බලන්න වෙනවා. ඒ මට වැඩිපුර දැන් මෙහෙම බලන්තර කියන්නේ. හරිද? එතකොට මේ මම අහන ප්‍රශ්නයක්. ඔබට ආපු එකක් මට උත්තරයක් දෙන්න ඕන එක සැරේ. දැන් ඔයත් මේ වාඩි වෙලා ඉන්නේ ඇයි? බනහන්. බනේ හොය මොනවද ලැබෙන්නේ? අන්න
ධර්ම ශ්‍රවණය කරන බොහෝ අය කියන්නේ පින් කුසල් ලැබෙනවා කියලා. ඔව්. හැබැයි මෙතන වාඩි වෙලා නිින්න ගියොත් මොනවද ලැබෙන්නේ? මොනවද ලැබෙන්නේ? නිින්දා. අපහසු නිින්දා. එතකොට පළමුවෙන් ලැබෙන්නේ මොනවද? දැනුම සහ අවබෝධය. පැහැදිලිද? දැනුම අවබෝධය ලබන්න බණහන්න කියන බණ පොතේ කියන්නේ මේමයි. මම අතර කියලා තියෙනවා. මේ වාදනේ අනිත් පැත්තට හරවලා ජලය දැම්මොත් මොකද වෙන්නේ? ජලයේ බිඳුවක්වත් බබලට යන්නේ අපත යනවා. දැන් ඔබ වාඩි වෙලා පුටුවේ වාඩි වෙලා බිත්තියට හේතුන ඉන්න ගියොත් ධර්මයේ අපත යන්නේ නැද්ද? කාලේ අපත යන්නේ නැද්ද? එක පදයක්වත් දැනුමට එකතු වෙනවද? නැහැ. මේ වාදනේ තන් තන් වල සිදුරු කැඩලා බිඳිලා ජලය දානවා. මොකද වෙන්නේ? ඒත් එක පැත්තකින් දානවා අනිත් පැත්තෙන් එළියට යනවා. රැඳෙන්නේ නැහැ. ඒ වගේ මේ මොහොතේ වාඩි වෙලා කය මෙතන තියාගෙන gedara ප්‍රශ්නයක්, රටේ ප්‍රශ්නයක්, කුමන මොහොතයක් ගැන සිටිවිලිම වාගෙන ඉන්නවා. සිත වෙන දෙයකට යොමු කරගෙන ගතන මෙතන තිබ්බොත් ධර්මයේ රැඳෙනවද? කාලය අපතේ යන්නේ නැද්ද? ධර්මයේ අපතේ යන්නේ නැද්ද? මෙතන ඉන්න වාඩි වෙලා මීට බෑග් එකෙන් ෆෝන් එක අරගෙන ෆෝන් එක උඩ පාල ජොත් වෙනද වගේ පුරුද්දට ධර්මයේ අපතේ යන්නේ නැද්ද? කාලය අපතේ යන්නේ නැද්ද? ඒකටද අපි මේ ආයෙත් දවස නෑ. මේ වාදනේ බිඳිලා නෑ. මේකේ ජලය තියෙනවා. මේකට වතුර දැම්ම මොකෝ වෙන්නේ? පිරිලා ඉතුරුලා යනවා. අන්න ඒ වගේ ඔයත්තන්ගේ දැනුම නැමැති ගබඩාවට මොළම නැමැති බඳුනට ඒ දැනුම නැමැති ජලය දාගන්න. පැහැදිලිද කියන කතාව? එතකොට මම තව ප්‍රශ්නයක් අහන්න. ඔයත් එනකොට ඔළුව ගෙනවද? ඔළුව ගෙනාවද? අල්ල බලන්න. මම ගෙනල්ලා තියෙනවා. මේ ඔළුව ඇතුලේ ඉන්නේ මොකද්ද? මේක ඇතුලේ ඉන්නේ මොකද්ද? මොකක්ද තියෙන්නේ? මොලේ තියෙනවනේ. තියෙනවා. දැන් ඔයත් මේ පන්සලට ආවම දැන් මොලේයි ඔළුව අරන් මොලේ අරන් ආවා. අද දවසේදී පිළිල් පාවරණය කරලා ගෙනියන්නේ ගෙනාපු මොලේද? මර්ගිය. එහෙනම් මොකද මොලේ හැඩේ වෙනස් වෙනවද? පාට වෙනස් වෙනවද? රවුම් වෙච්ච එක හතරස් වෙනවද? හතරස් රවුම් වෙනවද? මොකද වෙන්නේ? සරිකුව මොලේ වෙනස් වෙන්නේ නැහැ කියලා. අද මනෝවිද්‍යාව මනෝපදේශකෙක් මනෝවිද්‍යාඥයෝ කියන්නේ මොලේ වෙනස් වෙනවා. මොලේ හැඩේ පාට ප්‍රමාණය නෙවෙයි දැනුම තුලින්. එතකොට ඔබ අද උදේ වැස්සත් එක්ක අපහසුතාව මැද ආවේ මේ වෙනස්කම හදාගන්න. ඒ කියන්නේ මේ දැනුම වැඩි කරගන්න. එන ඔබ හරියට හොඳට වාඩි වෙලා රස්නේ ආවත්, අවුව ආවත්, වැස්ස ආවත්, නිින්ද ආවත් කොහොම හරි පණිවිඩේ මොලේට දීලා අවදීන් ඉඳගෙන හොඳට අත්දවසේදී මේ දානශීල භාවනා තුන් පුණ්‍ය ක්‍රියාවන් නියල්ුනොත් ඔබ ගෙනා මොලේට වැඩි දියුණු ශක්තිමත් මොලයක් කරගෙන යනවායි දැනුම ලැබෙනවාද අවබෝධ ලැබෙනවා. ඔබම තෙන්ට ආවිල්ලා උදේට වළඳලා දවල්ට වළඳලා හොඳට සැතපීලා ගෙදර ගියොත් අරගෙන මොලේව තමයි ගෙනියන්නේ. ආ කිසි දියුණුවක් දැනුම එකතු කිරීමක් නැහැ. ඒක කරන්න බෑ අපිට. ඒක කරන්න තියෙන ඔබට. ඔබද තමයි ඒ ගෙනා මොලේ එහෙම ගිහිල්ලා ඉවර ගෙදර ගිහලා දිදා ගන්නවද? ගෙනාවට වඩා හොඳ මොලයක් අරගෙන යනවද? දැනුමක් කරනවද කියලා තීරණය කරන්නේ ඔබ. අපිට දැනුම දෙන්න. අපිට දැනුම දෙන්න දැනුම පොවන්න බෑ. එහෙනම් අවබෝධයේ පිණිස සතුට පිණිස සැනසෙල්ල පිණිස මේ ධර්මය උපයෝගී වේවා කියලා සාදු කියන්නේ. එතකොට ඔබට කොච්චර අපහසුකම් තිබ්බත් කොච්චර අමාරුකම් තිබ්බත් මනසෙන් පණිවිඩේ මොලේට දීලා තියෙන දැන් බණ අහන වෙලාවෙ නිින්ද එන්නේ නැහැ. සිත බලවත්. සිත ප්‍රබලයි. බරපතල රෝග ලක්ෂණත් එක්ක නිින්ද ඉබේ යනවා. එහෙම නොවන කෙනෙකුට හිත බලවත් නම් මොන්නතරම් කටවර මොහොතක වුණත් ඉන්න පුළුවන්. මම එක වෙලාවක පින්නතුනි අපේ පන්සලේ කටන පින්කම ආසන්න කරලා ගොඩ නැගිල්ලක් හැදුවා. එතකොට මම දවස් 3ක් එක දිගට නිදි වැරුවා. එක තප්පරයක් නිදාගත්තා නෑ මේ ඇත්ත කියන්නේ. මට නිින්ද එන්නේ නෑ.
බාස්ලා රැට නිදි මං හෙට තියෙන වැඩවලට අද කරන්න ඕන දේවල් එකතු කරලා තියෙනවා. මගේ අරමුණ කටන පින්කම මේ හෝල් එකේ කරන්න. මට ලොකු අරමුණක්. එතකොට මට නිින්ද යන්නේ. මම නිින්ද නැකට මේ රෝගයක් නෙවෙයි. මට නිදිමත එන්නේ මම තලන්න ඕන පස් තලනවා, ගඩොල ගෙනල්ලා තියෙනවා, සීලින්ද හෙට උදේ නැගිටිනකොට බාස්ලට අවශ්‍ය දේවල් මම සම්බන්ධ එකතු කරලා තියෙනවා. සබර දෙන්න පුතේ ගඩමන් කරලා. ඌමනාව තිබුණා. තියෙනවා නම් මම කල්පනා කරේ ඕනම දෙයක් මොනක්ෂර කරන්න පුළුවන්. අපේ මාන හැකියාවක් තියෙන කෙනෙක්. ඔබට හිතුණොත් මේ බණේ ඇතුළේදී මේ අවුරුදු 7-10 ඉස්සරහා සෝයන් වෙන්න විය හැකි. බාධාවක් නැහැ. බාධාව මම තමයි. වෙන කවුරුත් නෙවෙයි. මා ඇතුලේ තමයි තියෙන්නේ. අනේ බාධාවල් මගහරව ගන්න නම් ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕන. මෙන්න මේ දවසක් මෙහෙම ඉඳගෙන කරන්න එක්තරා පුහුණුවක්. කවදාවත් සිල්ගත් නැති කෙනෙක් අද එක්කගෙන බලන්න එයාට අමාරුයි. ඔබ දැන් උරුයි දැන්. ඔය පොහේ කියන ඔළුව තියන් ඉන්නේ. ඔය දැන් පොහේට කොහෙත් යන්නේ නැහැ. ඔබ සිල් ගන්න ඕනේ කියලා කියලා තියන්නේ. ආයි මට පොහේට අන ගන්න එපා පුතේ. ආයි මට දරුවෝ බලගෙන පොහේටම සිල් ගන්න ඕනේ. එහෙම කියලා තියන්නේ ඇත්තෝ. සමහරක් අය කොහේ හරි යනවා නම් පොහේට කෙට්ටෝ රෙදි ටිකක් දාගෙන සිල් රෙදි ටිකක් දාගෙන යන්නේ. ඒ ළඟම පන්සල සිල් ගන්නවා. එහෙම ඉන්න එකට වෙන්න ඕන. මේ ශ්‍රීලාංකිකව වඩන්න පුළුවන් එතකොට මේ පුහුණුව. දවයත්ට හොඳට ඉන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතය ඇතුලේ ඔබට හිතෙන ඕනම දෙයක් කරන්න පුළුවන් හැකියාවක් මිනිසාට තියෙනවා. ඒක මෙච්චරයි කියලා මෙහෙම සීමා කරන්න බෑ. ඒ තරම් ප්‍රබලයි මිනිස් මොළය. ඒ නිසා ඔයත් ගෙනවට වැඩි දියුණු මොළයක් අරගෙන යන්න හොඳට බණ අහන්න. ඒතර දැනුම ලැබෙනවා, ආපෝද ලැබෙනවා, සතුට ලැබෙනවා, සැනසීම ලැබෙනවා, චිත්ත ප්‍රසාදය ලැබෙනවා, අන්න පිං ලැබෙනවා, කුසල් ලැබෙනවා. ආවට වඩා දියුණු ආධ්‍යාත්මයක් එක්ක තමයි ඔබ යන්නේ. ඒක අපිට සසරට මෙලවට පරලවට සසරට වැදගත්. හරි. ඊළඟට මම අහන්නම් ඔයත්. ඔයත් කැමති මේ භවයේ නිවෙන්නද මරණයෙන් මත්තේ නිවෙන්නද? මේ භවයේ නිවෙන්න. මේ භවයේ නිවුණොත් පරලොවේ දීම නිවෙනවා. ඔයත් වැඩිපුර ඇවිලෙන්නේ ඔබ නිසාද අන් අය නිසාද? උදේ නැගිට වෙලේ ඉඳලා රාත්‍රී නිදා ගන්නකම් ඔබේ හිත ඇවිලෙන්නේ, ඔබ දුකටපත් වෙන්නේ, ඔබ අඬන්නේ, ඔබ වැළපෙන්නේ, ශෝක කරන්නේ, ගැටුම් හැදෙන්නේ, ජීවිතේ එපා වෙන්නේ ඔබ නිසාද අන් අය නිසාද? මම අන් අය දෙකම නිසා වැඩිපුර අන් අය නිසා, අන් අයගේ වැඩ නිසා, අන් අයගේ කතා නිසා, අන් අය කරන්නේ දකින නිසා නේ. රූපවාහිනී ප්‍රවෘත්ති බලුවත් අපේ හිත ඇවිලෙන්නේ නැද්ද? අනුන්ගේ නිසා. ඔය ෆෝන් එක බලුවන් පස්සේ ඇවිලෙන්නේ නැද්ද හිත? අනුන් කරපුවා නිසා. ඒ මිනිස්සු කරලා අපූර්වට විඳිනවා. අපි ඒක බලලා අපි දැවෙනවා. තරහ යනවා. අනේ මෙහෙම જાතියක් ඒකත් ඇවිලීමක් තමයි. ඔයත් ඉතින් දවසට කීයකට ගහනවද? මට නැත්තම් අම්මපා කියන්නේ. දැන් ඔය කරන දේවල්, දකින දේවල්, රූපවාහිනී ප්‍රවෘත්ති YouTube දැක්කම අනේ අම්මපා මේ වගේ මිනිස්සු ඔප්පා කියලා කියන්නේ ගහන්න තමයි. ගහන වගේ එකක් ඒ කියන්නේ. යටේ සිටින් ඔබේ සිටින් ඔබ කොච්චර අවිලනවද? අන්න අය නිසා. නේ? අවිලන ප්‍රධාන හේතුව මොනවද? රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මදය, මාන්නය, ධනය, බලය, නිලය, දේශපාලනය ඔය ඕනිසානේ නේ. එකක් හෝ ගොඩක් නිසාද ඇවිලෙන්නේ. උදේ හැව ඇවිලෙන්නේ නැද්ද අපි? එතකොට ඇවිලෙනකොට කවුරු හරි අපි නිවන්න ඉන්නවද? දැන් ගියක් ඇවිල්නකොට නම් තනක් ඇවිල්නකොට නම් පහදිගෙද්දියට කෝල් ගහුවම එනවා. ඒත් දැන් ඉන්නේ පැයක් විතර ගිහිල්ලා ඇවිල්නාට පස්සේ අපේ අය
එතකොට ඒ ඇවිල්ලා කියනවා මේක ප්‍රෙෂර් මදි අප්පා අයියෝ කියා ඉන්නවා. අපේ ෆයර් බ්‍රිගේඩ් එහෙමයි. ගොඩක් තැන්වල මාර දියුණුවයි කියලා කියන් හිතන් ඉන්නේ. ඒ නිසා ෆයර් බ්‍රිගේඩ් එකට අපි ඇවිල්ලා නෝන්න බෑනේ නේ. අපිනේ නිවා ගන්න ඕන. දැන් අපි හිතන් ඉන්නේ අපි අනිත් අය අපි නිවයි කියලානේ. ඔබ ගොඩක් ඇවිලින්න ඔබ දරුවෝ නිසා ඇවිලිනවා. මහත්තයා නිසා ඇවිලිනවා. නෝනා නිසා ඇවිලිනවා. දුව නිසා ඇවිලිනවා. පුතා නිසා ඇවිලිනවා. මුණුපුරන් නිසා ඇවිලිනවා. අල්ලපු වැටේ ඉන්න අය නිසා ඇවිලිනවා. ආයතනයේ වැඩ කරන තරම් නිසා ඇවිලිනවා. ඇසුරුණු කය නිසා ඇවිලිනවා. මෙතනත් ඇවිලින්න පුළුවන් කවුරු හරි මොනවාරි කරන අන්න බලන්න පෙර කී ඇවිලින්නේ. අනුන්ගේ බල බල. අනුන් නිසා ඇවිලින්නේ නැද්ද? අර බලන්න උසිල් ගන්න ඇවිල්ලා තර බලන්න අප්පා. මොකටද අපි? අනුන් නිසා අපි අවුල ගන්න නැද්ද නිකන්? අවුල ගන්න ඉන්නවා. සමහරක් මම නම් කැමති නෑ ඔය කට්ටියන තර සිල් ගන්න යන්න. මට කාන අර ඒ පේනකොට ඉන්න බෑ. ඒක ඇස් පියාගෙන ඉන්න පුළුවන්. මෙහෙම ඉස්සරහ ඇස් දෙක පියාගෙන ඉන්න බැරි නම් මෙහෙම ඉස්සරහ ඉන්න නැතුව තාප්ප හැරලා තාප් පැත්තට ඔළුව දාලා තාප්ප දිහා බලන් ඉන්න. පේන්නේ නෑ නේද? අපිනේ මේක කරකවපා බලන්න. ඕම කර කර ඕම කර කර. අපි නෙවෙයි බලන්නේ. අපි අවුල ගන්න එක බල බල ඉන්නේ. මොකක්කරි අවුල ගන්න කන හොදට සූදානම්. මං ගැන මොනවද කියන්නේ? එතකොට මොනවද ආර වෙන්නේ? ආයතන මොනවද කිය? හරි ආසයි මේ අපි මේවෙන් අවුල ගන්න. අවුලෙන්න මම සූදානම්. කොට නිසා ඕන්න කිව්වා අන්න බලන්න කියන්නේ. කියපු දේවල් කරපු දේවල් පෙරණ දේවල් අසල දේවල් නිසා අවුල ගන්න නෙවෙයිද බලන් ඉන්නේ. අපි නෙවෙයි අපේ මේ ඉදුර අපිට හොරෙන් මේ යක්ටි කැමති මොකටද? ඇවිලෙන්න. ඇවුලාම හානිය වෙන්නේ කාටද? අපිට. අපේ ශරීර සෞඛ්‍යයට, අපේ සසරට, අපේ ජීවිත ගමනට බාධා වෙන දන්නේම නැතුව අපි ඊට පස්සේ කියනවා හිතට අමාරු අප්පා. හිත අමාරුට ඇඟ රිදෙනකොට හිත රිදෙනවා. ඊට පස්සේ හරිම හොඳයි. ඔන්න දොස්තර මහත්තයාට හොඳට ආදායයි. ලංකා මිනිස්සු ගොඩාක් පුංචි දෙයකට දොස්තර මහත්තයා හම්බෙන්නේ යනවා. දොස්තර මහත්තයා ලංකාවේ හරිය හොඳ ව්‍යාපාර ටිකක් ඉන්නවා. මෙතන දොස්තර මෙතන ඇටනේ කියන්නේ. ඒ අයට ආපු ගම රෙජිස්ටර් කරගන්නවා. මේ ටික බලාගෙන සතියකින් ඉන්නකෝ. මේ යන්නේ හේම්බිරිස්සාවට. හේම්බිරිස්සාවට වේදින් ගන්න දෙන්න නැතුව සතියකින් එන්න කියනවා ආයා ආමෙතන පොඩි අවුලක් තියෙනවා. මේකත් කරන් ඉන්නකෝ කියනවා. ජීවිත කාලේ මම දොස්තර මහත්තයා නිකන් අල්ල බැඳගත්තා වගේ ඔති යන්න ඕන. හිත බලවත් නෑ. කුඩා දෙයක් ඇති. සහල වල උඩ හැදෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ හිත හරි ප්‍රබල එකක්. ඔයත් අද උදේ ගෙඩිනකොට ටික ඔළුව රිදෙනවා වගේ, පපුව රිදෙනවා වගේ අමාරුයි. කිලිට තාම ගෙදර. ඒ ඔක්කොම පැත්තකින් දාලා ආවනේ. දැන් රිදෙනවද නෑ? හිත ප්‍රබලයි. හිත හරි බලවත්. හිත බලවත් කරගන්න. ඒ නිසා මේ හිත දැවෙන්නේ, පැවෙන්නේ, ඇවිලෙන්නේ බොහෝ වෙලාවට අල්ලයි නිසා. ඒතර මේ හිත අපි හිතනවා අනිත් අය අපේ නිවයි. මතක තියාගන්න ඔබ නිවන්න මේ ලෝකේ කවුරුවත් ඇවිල්ලා නැහැ. කිසි කෙනෙක් ඔබ නිවන්න අපොයි නැහැ. ඔබෙන් නිවෙන්න අපොයි ඉන්නේ. පැහැදිලිද? ඔබ සතුටු වෙන්න අපොයි. ඔබ සතුටු කරන්න ඔබ නිවන්න මේ ලෝකේ කවුරුවත් සූදානම් නැහැ. මොහොතකට නිවයි. මොහොතකට සතුටු කරයි. දෙයක් දීලා දෙයක් කියලා මොකක් හරිද? වැඩිපුර ඔබ අවුලන එක තමයි ඔය ආදරේ කියන හැමෝම කරන්නේ. ඔබට ආදරේ අම්මේ, ආදරේ තාත්තේ, ආදරේ නෝනේ, ආදරේ මහත්තයෝ, ආදරේ පණේ කීක කරන්නෙම අවුලන එක තමයි. ඒක ඇත්ත කතාව. ඒ නිසා අපි නිවා ගන්න ඕන අපිම තමයි. පැහැදිලිද කතාව? අපිට පුළුවන් මේ වටේ ඉන්න අය නිවන්න. වටේ ඉන්න හදන්න පුළුවන්ද? ඔබ අවුලන අය, ඔබ රිද්දන අය අනේ එහෙම රිද්දන්න එපා. අනේ අවුලන්න එපා. සැලසිලි නැදීපන්කො වෙන්න දෙනවද? එහෙම ඉන්නද? හා කී ආය අවුලන්නේ නැද්ද? අවුලනවා. අපි අනේ අතර පේන දේවල් අරයා කරන එකේ කරනවා, මෙයා කරන දේවල් පේනවා, එයා කරන දේවල් පේනවා. අපිට පුළුවන් දේවල් වළක්වන්න. අපිට පුළුවන් දේවල් හදන්න. දැන් සරල උදාහරණයක් ගත්තොත් දැන් ඔය ඇත්ත පාවහන් දෙකක් නැතුව පාරේ යනවා. මොනවද වෙන්නේ? ගල් වැනෙනවා. බොරළු වැනෙනවා. කටු වැනෙනවා. තියෙන මොනවා හරි කැඩිච්ච බිබිද්ද අපේ ඇන්නම අපිට රිදෙනවා. කැපෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. බැරිද වෙන්නේ? ගල් යනවා, එහෙම නැත්නම් කටු වෙනවා කියලා මම යන පාරවල් මට කාපට් කරන්න පුළුවන්ද? මට පුළුවන්ද ඒ පාරවල් වලට විල්ලුද දාන්න? මට පුළුවන්ද? බෑ.
මට මොනවද කරන්න පුළුවන්? මගේ කකුල් දෙකට සිරප්පු දෙකක් දාන්න පුළුවන්ද බැරිද? පහසුද නැද්ද? හැකියාව තියෙනවද නැද්ද? අන්න ඒ වගේ අනෙත් අය හදන්න යන්න එපා. අනෙත් අය නිවැරදි කරන්න යන්න එපා. ලෝකය හදන්න යන්න එපා. ඔබේ කකුල් දෙකට සපතු දෙකක් දාගන්න. එතකොට ඔබට කකුල ගල්ලා දෙන්නේ නැහැ. මුල්ලා දෙන්නේ නැහැ. පාවහන් දෙක නිසා ඔබේ කකුල් දෙක ආරක්ෂා වෙනවා. ඒ නිසා මේ පෙනෙන, ඇහෙන, දැනෙන දේවල් සහ කියන දේවල් නිසා ඔබ අවුලව ගන්න එපා. සිහි බුද්ධියෙන් ආදීනව දකිමින් අවබෝධයෙන් ඔබ තුල ඔබ නිවෙන්න. ඔබ නිවෙනකොට ගැටලුව ඉවරයි. අපිට ලෝකෙක් නිවන්න බෑ. පැහැදිලිද කතාව? අන්න ඔබට නිවෙන්න හේතු වන දේශනාවක් තමයි දේශනා කරන නිසා තමයි ඔබ කියවනේ මෙලොව නිවෙන්නයි කැමති කියලා. ඔන්න නිවෙන්න හොඳම ඊටාම ප්‍රායෝගික දේශනාවක් තමයි අද මම දේශනා කරන්නේ. පැහැදිලිද? නිවෙමුද එහෙනම් ඇවිල්ෙමුද? හොඳටම නිවෙමුද? හරි. එහෙනම් ඔන්න හොඳට නිවෙන්න ඕන. එහෙනම් නිවෙන විදිහ දැනගන්න ඕනේ. දැන් සාමාන්‍ය ගින්නක් ගන්න ඕනේ නිවන්නේ මොනවෙන්ද? වතුර දාලා, වැලි දාලා, තේත ගෝණේ දාලා, කිමිකල් ගහලා නිවනවනේ. ඔය සමහරක් අය ලංකාවෙත් ගොඩක් ප්‍රශ්න ආවම කිමිකල් ගහනව නිවෙන්න. එතකොට නිවෙනවද? සසරම ඇවිලෙනවා. සසරම ඇවිලෙන්නේ නැද්ද එතකොට? ඇවිලෙනවා. කිමිකල් ගහන්න ඕනේ නැහැ. දැනුම අවබෝධය ධර්මයෙන් නිවන්න පුළුවන්. මේ සසර දුක් ගිනි නිවන්න තියෙන එකම ඖෂධය ධර්මයේම තමයි පින්නතුනි. ධම්මෝසද සමන්නත්ති ඒතම් පිබත බික්කමෝ. ධර්මයේ තමයි නිවෙන්න තියෙන්නේ. ඒ නිසා පැහැදිලිව මේ කාලේ මතක තියාගන්න, පුච්චල සරණ යන්න එපා. පුච්චල වන්දනා යන්න එපා. තවත් ඔබ ඇවිලෙනවා. අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ අර කියා පුච්චලව අල්ලගන්න එපා. ඒ පුච්චලවට වැරදුනාම ඔබ තවත් ඇවිලෙනවා. ආර්ය මහා සතරත්නේ සරණ යමින් ධර්මය තුල ඉන්න. පැහැදිලිද කෙනෙක්? මොකද හාමුදුරුවන්ට වරදින්න පුළුවන්. මම ඔබට මේ හොදවට බණ කියලා හිත මොකක් කරේ වැරදි දෙයක් කරලා ඔබට ආරංචිලොත් ඒ ඔබ ඇවිලෙන්න ඕනේ. ඒ මගේ මෝඩකම, මගේ අඥානකම ඔබ ඇවිලෙන්න එපා ඒක නිසා. පැහැදිලිද මේ කියන එක? ගොඩාක් අය එක හාමුදුරුවෝ එක ඉරියව් එක පන්සල් එක ආයතන අල්ලගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ පන්සල, ඒ ආයතනය, ඒ හාමුදුරුවෝ ඇවිල්නකොට ඊට වඩා අපිට ඇවිලෙන්නේ නැද්ද? නෑ. කවුරු වුණත් අපිට කමක් නෑ. අපි යන්නේ ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්නේ. අපි යන්නේ බුදුහාමුදුරුවෝ ගියමද? අපිට අදාළ නෑ. පැහැදිලිද එතකොට? අනේ එතෙන්ද දියුණු වෙන්න ඔයත්. නැත්තම් දැන් ඉස්සර බයිනත්වයෙන් කරන්න බැරි වෙච්ච දේ අද අන්තර්ජාලය පාවිච්චි කරලා WhatsApp පාවිච්චි කරලා YouTube පාවිච්චි කරලා අපේ සමාජයට ලොකු ගස්ඨනයක් බෞද්ධයා හාමුදුරුවෝ තියෙන ගෞරවය තියෙන ගස්ඨනයක් හදන්න හදනවා. ඒව නිවැරදි කරන ආණ්ඩුව වලට බෑ. එකක් අපේ අපි අපේ දායකෝ අපි දෙගොල්ල නිවෙන්න ඕන. අපි දෙගොල්ල අවබෝධයෙන් ඉන්න ඕන. ඒකයි මම ඔයත් කියන්නේ පුජ්‍යල සරණ යන්න එපා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. ආර්ය මහා සංඝරත්නය කියනකොට ඔබ යම පූජා කරන්න ඉන්නවන්න හඳුනන අලුත් නායකහණු කියලා නෙමෙයි. ආර්ය මහා සංඝරත්නයට. ඔබ වන්දනකොට වදින්න මගේ වැඳුම ආර්ය මහා සංඝරත්නය කියලා. ආර්ය මහා සංඝරත්නය කියනකොට බුදුහාමුදුරුවෝත් අයිති, රහතන් වහන්සේත් අයිති, එදා අද අනාගතේ සියලුම හාමුදුරුවෝ අයිති. පැහැදිලිද කතාව? ඔබ වැඳුම අපත යන්නේ නැහැ එතකොට. මම වරදක් කළොත් ඔබ වැඳුම අපත යන්න වන්දින්න කාටද? ආර්ය මහා සංඝරත්නය. මම සිවුරට වන්දින්න කියතපා. අන්න සිවුරු తీරෝ කඩවල. එතකොට සිවුරු කියලා ටිකතර තියාගෙන වැඳ ඉන්නවා. සිවුරු නෙවෙයි සිවුර දරාගත්ත ආර්ය මහා සංඝරත්නය වන්දින්න. පැහැදිලිද? එහෙනම් අන්න ඒ දැවෙන තැවෙන එදිනදා ඇවිලෙන හිත නිවා ගන්න මනෝ විද්‍යාවත් ගැලපෙන අපූර්ව දේශනාවක් තමයි අද ඔබට දේශනා කරන්නේ. කැමතිද නිවෙන්න? හරි. දේශනාවෙන් නම විතක්ක සන්තාන සූත්‍රය. මොකද නම? විතක්ක සන්තාන සූත්‍රය. මේ දේශනාව ඇත්තට බුදුහාමුදුරුවෝ දේශනා කළේ හාමුදුරුවන්ට. අපිට රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා අපි ඇවිලෙනකොට නිවා ගන්න මේ දේශනාව කළේ. මම ඒක ඔබට ගලපලයි දේශනා කරන්නේ.
ඒක රාගය, ද්වේෂය, මෝහය වැඩිපුර අපිට එන්නේ ද්වේෂය. අපි වැඩිපුර ඇවිලෙන්නේ තරහව නිසා, ද්වේෂය නිසා. අපිට මෝහය අඩුයි අපේ බෞද්ධ මොකක් අපි කර්මඵල විශ්වාස කරනවනේ. පින්ප විශ්වාස කරනවනේ. ඒක නිසා නේ මේ අද මේ ඇවිල්ලා ඉන්නේ. වැස්සෙත් ආවේ, අමාරුවෙන් හරි ආවේ, ඉඳගෙන ඉන්න බැරුණත් ආවේ, ලෙඩ වෙලා හිටියත් ආවේ. අමෝහය තියෙන නිසා. ආයෙක සැකයක් නැවැත්තෝ. මේ අවුරුදු 2500ක් බෞද්ධ මේක අරගෙන එන්නේ අමෝහයත් එක්ක. මෝහය කියන්නේ කර්ම විශ්වාස කරන්නේ නැහැ කියන එක. මිත්‍යා දෘෂ්ටිකත්වය කියන්නේ. ඔයාට මිත්‍යා දෘෂ්ටික නෙවෙයි කර්ම විශ්වාස කරන අය. අපේ ගොඩක් රාග නිසා ඇවිලෙනවා. අපේ වයසත් එක්ක බොහෝලට 60 70 පෙන්නම රාගයේ ස්වභාවයෙන්ම අඩුයි. හැබැයි මනෝ විද්‍යාව තියෙන පින්නතනේ මරණකම් රාග චේතනා එනවා. පාලක හැසිරෙන්න බැරි වුණත් රාග චේතනාවන් මේ හිතට පහළ වෙනවා. ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි වයස එක්ක අත්දැකීම් එක්ක ආදීනව දැකලා ලැජ්ජ බය එක්ක සංස්කෘතියත් එක්ක පින්පව් එක්ක අපි ඒවා පාලනය කරගෙන ඉන්නවා. පාලනය කරගෙන බැරි වුණාම ක්‍රියාත්මක කරලා පිරිහෙන්න පුළුවන්. එහෙම අවස්ථාවල තරම් ඇති විය හැකි ඒක බුදුහාමුදුරු කාලේ අදත් හෙටත් මානව ලෝකේ තියෙනවා ඇති වේවි ඒක වළක්වන්න බෑ. එතකොට අපිට වැඩිපුර ඊළඟට ඇවිල්ලා කාරණේ තමයි අපිට අපි හැමෝටම මොකද නිසාද තරහ යන්නේ කේන්ති යන්නේ දැන් කොච්චර හොඳට භාවනා කරලා මෛත්‍රී භාවනා කරලා ඉඳලා දැන් මෛත්‍රී වල පැයක් භාවනා කරලා ඉඳලා ඉවරලා මේ පැත්ත බලනකොට බාපුරු ගා කියලා තරහ යනවා එකපාරට. දැන් මට මතක නෑ මෛත්‍රී භාවනා කරා කියලා. ඒක තමයි ස්වභාවය ඒක. ඒක හිතන්නේ බල ලෙඩක් හෝ අස්වාභාවික දෙයක් නෙවෙයි. ඒක මිනිස් ස්වභාවය. අන්න ඒක තරහ ගියා බව දැනගත්තා තමා විසින් පාලනය කරගත්තා. එහෙම අපි කරන්නේ නැද්ද? අපිට හිතෙන්නේ නැද්ද සමහරట్లాට මට හිතනවා දෙකක් කියන්නේ නැද්ද? කියනවද නැද්ද? කියන්නේ හිතනවා කියන්නේ මට හිතනවා දෙකක් දෙන්නේ නැහැ. හිතුව දුන්නේ හිතන එක දන්නේ මමනේ දුන්නොත් මේ රෙදෙන්න බෑනේ. අතරු රීතියමයි. ඒක තමයි පාලනය කියන්නේ. ඔය පාලනය නැති වුණොත් මොකද වෙන්නේ? අමාරු වෙන්නේ නැද්ද? ඇවිලෙන වැඩි වෙන්නේ නැද්ද? වැඩි වෙනවා. ඒ පාලනය තියෙන කාටද? මාතුල. අන්න ඒකට මේ ධර්ම මෙන්න මේ උපක්‍රම වැදගත්. අන්න ඒකයි. නිකම්ම පාලනය කේන්ති පාලනය කරගන්න, අරව පාලනය කරගන්න, මේ පාලනය කරගන්න ඕක හොඳ නෑ හොඳේ කිව්වට බෑනේ. අන්න දේශනාවේ තියෙන ලස්සන පාලනය කරගන්න විදි ක්‍රම මනෝවිද්‍යාවේ ටෙක්නික් ඒව හොඳට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒව තමයි මනෝවිද්‍යාඥයෝ අලුත් නම් වලින් ආයි පෙරදිගෙන් අපරදිගට ගිහිල්ලා අලුත් නම් දාලා ග්‍රීක නම් දාලා ලතින් නම් දාලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියයි කාල් රොජර් කියයි එලිස් කියයි එක එක කට්ටිය දාලා මේකට කියලා තියෙනවා. හැබැයි අන්තිමේදී හොයන්නකොට දේශනා බුදුහාමුදුරුවෝ දේශනාවේ මේක කලින් කියපු දේශනාවන් තියෙනවා. හරියම මනෝවිද්‍යාවත් එක්ක හරියම ගැලපෙන බුද්ධාම. තාම හොඳින් ගැලපෙනවා. ආයි කිසිම ගැටුමක් නැහැ. මතක තියාගන්න. ඒ නිසා අපි හරි වාසනාවන්තයි බුදුහාමුදුරුවෝ අපේ බෞද්ධ වීම ගැන. අපි බුදුහාමුදුරුවෝ ධර්මයට අපි මේ নমස්කාර කිරීම සම්බන්ධව අපි හරිම විවෘතයි. දේවවාද නිර්මාණවාදී සෙල්ල දෙයයන් කෙනෙක් නෙවෙයි. දෙවියන් වඳින්න ගිහිල්ලා දෙවියන් ළඟ ඉඳගෙනත් මරන ඔය දෙවියන් කැමැත්ත. අපිට එහෙම නැහැ. හේතුඵල ධාත. හේතුව අනුව තමයි ඵලය. පැහැදිලි කතාව. හේතුව තමයි ඵලය. තාම තාර්කිකයි. හොඳයි. ඒ නිසා සතුටින් මේ බෞද්ධකම කියන එක හදවතින් තියාගන්න මේක තමයි පොරොසත්ම තැන. මේ ක්ෂණ සම්පත්තිය මේ සම්මා දෘෂ්ටිකත්වය ලැබෙන්නේ සසරේ පිරට. ඒක ලබන් තියෙනවා. ඒ නිසා මේ පුජ්‍යල සරණ ගිහිල්ලා නොයෙකුත් ඒක අන්තර්ජාල දේවල් දැකලා පරිභව කරලා මිත්‍යා දෘෂ්ටික වෙන්න හදන්න එපා. ඒවා දකින්න ප්‍රතික්ෂේප කරන්න උපේක්ෂාවෙන් දැකලා ඇවිලෙන්නේ නැතුව ඉන්න. එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දේශනාවේ අපිට තරහවක් රාගයක් අපිට ආවහම අපිට කියනවා
මට තරහක් ආවා. මොකද රාග චේතනාව. අරමුණ වෙනස් කරන්න කියනවා. අරමුණ ඒ ගැන හිතන එක නතර කරන්න. කෙනෙක් ගැන තරහාවක් ඇවිල්ලා තියෙනවා. දැන් දෙන්නෙක් එක දැන් කතා බහක් වෙනවා දැන්. මහත්තයා නෝනා දරුවෝ මෙහෙම. දැන් මේ දෙන්න කතා වෙනවා. දැන් මේ ධර්මයත් එකින් එක නම් මොකද කරන්නේ? මේකට තව එල්ලගෙන පුළුන් දානවද? කියන්න කොමන්නේ කියලා හිමීට මගහරිනවා. හිමීට එතන මගහරිනවා. අරමුණ වෙනස් කරනවා. මට ඕක තාරින්න විදියක් නෑ. මට තව වැඩ තියෙනවා. මම යනවා රෙදි සෝදා. උන්ගෙන් පරක් වෙලා මට උයන්න ඕන. අරමුණ වෙනස් කරනවා. එතකොට ඒත් නව යැත්තම සාලේ ඉඳන් තමයි සම්ඩු වෙන්නේ. නව කුස්සියට යැත් වෙන උයන්න. කුස්සිය පැත්තට එන ඒත් කියනවා. තහුන්නේ වගේ වෙන බ්ලෙන්ඩර් දාන්න අරවද කරන්න අරව වැඩේ කරගෙන යන්න. කියලා මෙතෙන් දැයිද කිව්වට වැඩක් නෑ මගේ කටේ දිරුද ඒකල යයි. ඕකට ඒක නතර කරලා යත්තා මම මෙච්චර කරන්න අච්චර කරන්න මෙච්චර කරන මට අප්පා මෙහෙම කරන්න ඇයිවද දෙන්නේ උදේ ඉඳලා ඔහොම කිව්වොත් මොකෝ වෙන්නේ? ඇවිල්ලා වැඩි වෙන්නේ නැද්ද? ප්‍රශ්න වැඩි වෙන්නේ නැද්ද? නැති දේවල් නැති වෙන්නේ නැද්ද? නොකියු දේවල් කියන්න හිතෙන්නේ නැද්ද? අර ඔක්කොම කිව්වොත් අද හොඳයිද හරි ෂෝට්ද කිව්වට පස්සේ අර දැන් තරහ ගිහිල්ලා හිතර ඉඳලා ඉන්න වෙලාව තව ගොඩාක් මේක ඔළුවට දානකොට තිත්තම වෙන්නේ නැද්ද? ඉතින් ඊට වඩා හොඳ නැද්ද ඇවිල්ලාගෙන එනකොටම ටක් දාලා එනකොට හොඳ නෑ පුතෝ කියලා අරමුණ වෙනස් කරගන්න. හොඳ නැද්ද ඒක? හොඳයි. ඒක තමාට හොඳයි. තමාගේ ශරීර සෞඛ්‍යයට හොඳයි. තමාගේ ජීවිතේ සැනසීමට හොඳයි. ඒක කියන්නේ අරමුණ වෙනස් කර කෙනෙක් ගැන දෙයක් ගැන අකර තද අරමුණක් එන එකක් දේශය රාග අරමුණ වෙනස් කරනවා. තමා කර හිතන ඊට පස්සේ ටීවී එක දාලා ඒක නැත්තම් රේඩියෝ එක දාලා සින්දුවක් ගන්නවා. නැත්නම් YouTube එකේ බණක් බලනවා. පොතක් බලනවා. එළියට ගිහිල්ලා මල් පෝච්චි හිටවෝ පිට ආයෙ ගලවලා හරි හිටවනවා. නිකන් බැරිද? අර හිතන් හිටින්නේ මකුල් දාටේ කඩන. අතු ගාලා මොප් කරන අයියෙන් තරහටත් එක්ක. අර කාට පැල්ල හොදට යන. අර බාත්රූම් එක හොදව සුද්ධ කරේ නැහැ. බාත්රූම් එකේ බිත්ති ටික හොදට මදින්න. ආප් ටික දාලා හොදට මදින්න දිස්ත්‍රි ගන්න. ප්‍රශ්නේ ඉවරයි. ප්‍රයෝජනයක් වෙලා තරහක් ගිහිල්ලා ගැටලුව ඉවරයි. ඕකම ඇලි මම කිව්වා ඊයේත් එහෙම කළා අදත් එහෙම කළා මෙච්චර කරනකොට මෙහෙම ඇයි කරන්නේ කියා. ඉතින් ඒකම ඇලෙනවා. මතක් කර කියනවා. කියා. මොකද වෙන්නේ එතකොට? ඇයිලෙන්නේ නැද්ද? එපා වෙන ජීවිතේ. බෞද්ධ සම්පත් ඔක්කොම තියෙනවා. මෙහෙම ගැටෙනකොට ආගු වෙනකොට සම්ඩු වෙනකොට එපා වෙන්නේ නැද්ද? එපා වෙනවා. පටන් ගන්නකොටම එනකොට හොඳ නෑ පුතෝ කියලා අරමුණ වෙනස් කරගත්තොත් හොඳද නැද්ද? හොඳයි. ඒක හොඳයි වගේම කරන්න ඕනේ. දැන් මම දන්නේ ගෙදර ගිහිල්ලා කරනවාද කියලා දන්නේ ඔබනේ. මේ කියන්නේ ඔබට මේ නිවෙන්න ඇවිල්ලියම වළක්වන්න මේ කියන්නේ. ඒක පාවිච්චි කරලා බලන්න. මම මේක පාවිච්චි කරන්න නිසා කියන්නේ. අරමුණ වෙනස් කරලා ඒත් නිවෙන්නේ නැත්තම් ඒකම නම හිතෙනවා නම් ඒකම කරන්න හිතෙනවා නම් දැන් අරමුණ වෙනස් කරන්න හිතන්න මට හිතෙනවා දැන් දෙන්න මේ දෙකම කියන එක මූ අහන්න මඩ කියලා. තවම ළමයි ඉන්නෝනේ පොඩි කොල්ලෝ කෙල්ලෝ ඉන්නෝනේ මේ ඕන් බලන්න එපා පාඩම් කරන්න මං කියලා තියෙනව නේද? ඊට පස්සේ කියනවා අහන්නෙම නෑ. ඊට පස්සේ කියනවා දෙනවා ෆෝන් එක ගන්න මේක පොළවේ ගන්නෑ උනාට. ගහුවොත් ආයි මම මේ පාරක් දෙන්න. අන්න කියන ආදීනව දකින්න කියලා. ආදීනව දකින්න. මම හිතනවා කියන්න හොඳ දෙකක් මට මේකට නම් වචන එනවා කියන්න නැතුව ඉන්න. කිව්වොත් එහෙම මොකෝ වෙන්නේ? නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකට එයත් ඒව කියනවා. ආදීනව දකින්න. මම මෙහෙම කළොත් මම මේ දේ වුණොත් මේ අවස්ථාවේ වුණොත් මට මොනව වෙයිද? මෙලොව මොනව වෙයිද? පරලොව මොනව වෙයිද? දැන් හිතනවා මට දන්නේ හිටියා. පුතට මේ ඇති. මම මෙච්චර කල් හිටියා දරුවෝ නිසා. උනුත් මට මෙහෙම කළා. මම මොඩ හරි කරගන්නවා කියලා හිතනවා. හිතනවා ඉන්නවා. සිතවිලි එනවා. ආදරව දකින්න.
පුදුම මේ මනුස්ස ජීවිතේ මේ කවුරුවන් නිසා මං එහෙම කරගෙන හතර අපායට වැටෙන්න ඕනේ නෑ නෑ මම කොහොම හරි ඉඳගෙන ඉන්නවා. ආයි මම එහෙම වෙන්නේ ආයි මම එහෙම වෙන්නේ මොකද? අන්න එහෙම ආදීනව දකින්න. ආදීනව දකින්න කියන. එතකොට තමයි ඕ ටග්ගලන්න ප්‍රඥාව එන ඔළුවට. අන්න හැංගිච්ච අර තමන් යටපත් වෙච්ච නුවණ මතුවෙනවා. ආදීනව දකින්න ඕනේ. ඒක තමයි මිනිස්සු. දිනන්න ඕන නම් එහෙමයි. සැනසෙන්න ඕන නම් එහෙමයි. ගමනක් යන්න ඕන නම් ඒකයි කරන්න ඕන. ආදීනව දකින්න. ආදීනව දැක්කත් ඔන්න මේ නෑ නිවෙන්නේ. දැන් අරමුණ දැක්කත් නිවෙන්නේ නෑ. අරමුණ වෙනස් කරත් නිවෙන්නේ ආදීනව දැක්කත් නිවෙන්නේ නෑ. ඒකට මොකද කියන්නේ? දේශනාව කියනවා. ඒකම කියනවා. තාම ලස්සන පැහැදිලි කරනවා. ඊළඟට කියනවා හේතු දකින්න. හේතු මොකක්ද මේ කේන්ති යන හේතු? ඇයි මේකට හේතු? සමහරකට හේතු ඉතාම පුංචි දෙයක්. කුඩා කාරණයක්. මෙච්චර ඇලෙන්න ඕන එකක් නෙවෙයි. අන්තිම හේතුව බලනකොට මොකටද අප්මඩ මේ කේන්ති කියලා මම මොකටද මේ මොකක්ද නිසාද මේ ප්‍රාදයක් කියලා මන්ට හිතනවා. හේතුව දකින්න. හේතුව දකින්න. මට මේ රාගය, ද්වේෂය, මෝහය ආපු හේතුව දකින්න. හේතුව දකිනකොට අන්න ටිකක් තව කන්ට්‍රෝල් වෙනවා. නිවෙනවා. උනද හේතුව දකින්නත් බෑ. ඒත් දැන් ඇවිල්ලා. තොට කියනවා අමතක කරන්න. ඒක අමතක කරන්න. ඒක අමතක කරලා. ඒක මෙතේ ඉන්න එපා. ඒක අමතක කරලා වැඩක් කරන්න. අමතක කරන්න. දැන් හිතට ඒක වෙනවා. මට බැන්නනේ. මට මෙහෙම කිව්වනේ. මට හරම කළානේ. මට මෙහෙම කළානේ. අයියනේ මට එහෙම කරන්නේ. මං කොච්චර හොඳ කෙනෙක්ද? කී ඉන්නෝනේ අපි. ඒක අමතක කරන්න. ඒක කිව්වේ නෑ ඒක ඇහුන්නේ හිතන්න. හිතන්න මේ කියන්නේ. අමාරුයි තමයි. අමාරුයි වැඩි කරන්න. අමතක කරන්න. ඒත් බැරි නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අරමුණ වෙනස් කරලත් බැරි නම්. ආධිනව දැකලත් බැරි නම්. හේතු දැකලත් බැරි නම්. අමතක වෙන්න කරන්නත් බැරි නම් දැන් ඔන්න හොද්දටම දැන් කේන්ති. ඔන්න හොඳටම ක්‍රියාත්මක කරන්න ළඟයි. මොකද කියන්නේ? දිව තල්ලේ අලවගෙන දත් මිටි කාගෙන නොකර ඉන්න කියන්නේ. දැන් ඒතන යත්තර මම කියනවා මෙච්චර කියනවා කියන දෙයක් අහන්නෙම නෑ. අත්දන්නව මේ ෆෝන් එක ඇත්තමයි ගහන පොලේ කියලා අරගෙන ආයේ පා කියලා දෙනවා. මොකද ආයේ පොලේ ගහුවොත් මං සල්ලි ඉපේ මං එපා සල්ලි අරන්න. මම එක වේදම් කරන්නේ. මට හිතනවා මේ තියෙන එක කරගෙන මේක මේ මිනිස්සේ හැමදාම කියනවා කෑම එක්ක ලුණු වැඩි එක්ක ලුණු මදි එක්ක මොකක් හරි එකක් කියනවා මේ කෑම හට්ටි අරගෙන හිතනවා ගන්න ඔළුවේ කියලා හිතනවා කියමු අතට ගන්නවා කියනවා ඔළුවේ ගැහුවොත් ප්‍රශ්න ගොඩයි ඒ වගේ කියනවා දත් දිව තල්ලේ අලවගෙන දත් මිටි කාගෙන එහෙම ඉන්නේ නැද්ද අපි මනෝවිද්‍යාව නැත්තත් මේ සූත්‍රය දැනගත්තත් එහෙම ඉදපු වාර නැද්ද ඇත්තු එහෙම කරපු වාර නැද්ද හිතට ආපුව කටට ආපුව අතින් කරන්න හිතිච්ච අපි එහෙම හිතලා බලක්කගෙන නැද්ද තියෙනවා ඒක තමයි ජීවිතේ තමා තුළ තියෙන්නේ ඒ හිතන දැනෙන හැමදේම කරොත් එහෙම කොහේ ඇවිලේද? ගිනි ඇවිල්ලා පීච්චිලා අළු වෙලා යයි. ඒ නිසා පැහැදිලිව දැන් දේශනා මොකද්ද තියෙන කරුණ පහ? අරමුණ වෙනස් කරන්න, ආදීනව දකින්න, හේතු දකින්න, අමතක කරන්න, දිව තල්ලේ අලවගෙන, දත් මිටි කාගෙන නොකර ඉන්න, නොකිය ඉන්න. අන්න නිවෙනවා. අන්න නිවීම දින එතකොට. ඒකටම තව මෙන්න මේ කරුණු පහක් කියලා මම ඉවර කරන්න. මේ කරුණු පහ ආයතනයක පවුලක අම්මෙත්තාත් එක් ආයතනයේ දියුණු කිරීමේදී
100ක් මේ පරණ කහ ගන්න එපා. පැහැදිලිද? ඔබේ ජීවිතේට ඔබ ඇවිලෙනක වළක්වා ගන්න මේක භාවිතා කරන්න ඒ තැනට ගැලපෙන විදියට. හම්දුනේ කිව්වනේ ඒක නිසා මෙහෙමයි කියලා එහෙම ගන්න එපා. මේක හොඳ බුද්ධිමත්ව ගන්න. මම දන්න මෙතන ඉන්නකො ඉගෙන ගත්ත දැනුම තියෙන අවබෝධ තියෙන අය. පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ පින්නතුනි සමහර දේවල් දැක්කම අපිට මේ සමහර දේවල් පාරේ යනකොට දැන් ඔයත් මෙතන සිල් අරගන්න එනකොට මගදී මෙතෙන්ට ආවහම එක එක දේවල් දකින්න පුළුවන්. අපිට තරහ යන දේවල්, අපේ හිත රිදෙන දේවල්, අපේ ඇවිලෙන දේවල් දකින්න පුළුවන්. බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ වෙලාවට මොකද්ද කරන්න කියන්නේ? අන්ධෙක් වගේ ඉන්න. ඔබ දකින්නවා දෙන්නේ කවුරු හරි අතන මෙතන සිල් ගන්නවා අපි කියන්නේ ෆෝන් එක බල බල ඉන්න. අයෝ ඔව් ෆෝන් එක බල බල ඉන්න එක ඔබට බාධාවක් නෙවෙයි. සද්ද වුණොත් බාධාවක්, පාඩු වල බාධාවක් නෙවෙයි. ඔබට පේනවා. ඒක නුසුදුසු ක්‍රියාවක්. ඔබ ආවේ ඔබ නිවා ගන්න. ඔබ මෙතන ඇවිල්ලා මොකක්ද ඔයාව කරන වැඩේ මොන බම්බුවක්ද කරන්න කිව්වොත් එහෙම දවසම එදා ඔබට අරය පේනකොට ද්වේෂයක් එන්නේ නැද්ද? එයාට ඔබ ගැන ද්වේෂයක් එන්නේ නැද්ද? එනවද නැද්ද? නරක සිතුවිලි එන්නේ නැද්ද? එනවා. දැන් ආවෙ මොකටද? නිවා ගන්න. දැන් ඇවිල්ලා තියෙනකොට නිවා ගන්න. දැන් වෙන්නේ මොකක්ද දවසම? ඇවිලෙනවා. ඒක දැක්ක අන්දේ වගේ හිටියා. අය අමාරුයි ඒක. අපිට කියන්න මොකක් හරි කියන්න බෑ හිතින් දැක්කම. හරි මං මොකක් හරි හැමලේම කියන්න තමයි හදන්නේ. මොකක් හරි කොහේ හරි ගියාම අඩුපාඩුවක් වෙයි බලන්න. අපි කියමු තනකට ගියා මොකක් අඩුපාඩු නැත්නම් ඔරලෝසුව නතර වෙලා නම් වෙලා වැරදි නම් ඒක ඔරලෝසුව ලස්සනයි වෙලා වැරදි කියනවා. අඩුවක් මොදක් දකින්න. කොහොම වෙඩින්න එක හරිම හොඳයි කෑම අන්තිමයි. හරි හොඳ ලස්සන තිබ්බා කියලා හොනේ නේ. අපිට වඩා වෙලාවට හොඳට සැලකුවා. අප්පා ඒ දෙසට මට නෑනේ. අඩුපාඩුමයි මේ ස්වභාවය අපි හොයන්නේ. නිතරම එහෙමයි. එතන දැකලා එතන කරන්න ඕන යුතුයකම කරලා එතන ලුණු ඇතුව හෝ නැතුව හෝ කාලා ආශිර්වාද කරලා ගෙදර ආවන හොඳ නැද්ද? ඒව අඩුපාඩු බලන්න යනවා නම් ගෙදරට වෙලා ගෙදර වැඩක් කරගෙන ඉන්න කීට වඩා හොඳ නැද්ද? නැති ප්‍රශ්නයක් මම නම් යන්නේ ඕක කට්ටිය කියවන්නට. මට බෑ ඒවට බාල්දු වෙන්න කිසි ගාණක් නෑ මං ගැන කියලා ඔන්න අර තිබුණු තරහ වැඩි කරන් එන්නේ. ඒ මිනිස්සු දන්නේ නැහැ. මොකද එතන ඒ ගෙදර අයට ප්‍රධානම එතන වැඩ කටයුත්ත ලොකුවට ඔළුවට බර. ඔබ දැක්කත් තේන්නේ නැහැ වගේ තේරෙනවද? එහෙමම අපිට ඕනේ සමහරවිට ආම්දුරු මේ දැක්කේ නෑ වගේ කිය. දැක්කොත් දැක්කේ. අත හොද හිනාවනේ. මම දන්නේ මම hina වෙලා. ඔයත් නෙමෙන්නේ නැද්ද? ඔයත් මොකද අරමුණකට යනකොට ඔයත් ඒ අරමුණත් එක්ක ඉන්නකොට සමහරක් වෙලාවට කවුරුවත් දැක්කම ගියාට ලොකුවට තමන්ගේ විඥාණයට ගන්නෑ ඒක. ඒක නොසලකා හැරීමක් නෙවෙයි ඒක සාමාන්‍ය. ඒතර ඒක නායක ඔළුවට ගන්නවා ඒක. මම නම් හිතන්නේ අපු කවුරුද දැක්කලා මේ වුණා මම දකින්න නැති වෙයි. මම හිතන්නේ මම දකින්න නැති වෙයි. එයා මොකක් හරි වෙන වැඩක ඉන්නේ නැති හිතක. එතෙන්ට දියුණු කරගන්න මේ හිත. හැමතැනම අඩුපාඩු හොයන්න එපා. ඔරලෝසු නතර වෙලා නම් එහෙනම් ළඟම තියෙන කඩේකට ගිහිල්ලා බැටරියක් ගන්න යට දාන්න. දාලා වෙලාව තියන්න. ඒක හොඳයි. ඒකේ බඩ බැන එන්න එපා. ඔක්කොම හොඳයි අරක හොඳ නැහැ කියලා කියන්න එපා. හොඳ දේ විතරම දකින්න. හරි දේ දකින්න. ඒක දකින්න හොඳ දෙයකට මිනිස්සු 100% මිනිස්සු නිවැරදි නැහැ. මම 100% නිවැරදි නැහැ. ඉතින් මම හැම තැනම 100% හරි දේ වෙන්න ඕන. මට ඕන දේ වෙන්න ඕන හිතන් ඉන්න තන් තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න හිතාගත්තොත් ඇවිලෙනවා තමයි. සමහර දේවල් දැක්කම අන්ධෙක් වගේ ඉන්න කියනවා. එතකොට ඇවිලෙන්නේ නෑ.
ඊළඟට කියන බදිරෝ බීරෙක් වගේ ඉන්න කියනවා. බීරෙක් වගේ. දැන් අපේ අය මොකද කරන්නේ? දැන් ඔන්න ඔයත් පාරේ එනකොට ඔන්න තරහයි ඔයාට තරහ අමනාප දෙන්නෙක් ඉන්න පාර අයිනේ ගෙදර කිට්ටුව. ගෙදර තාප්පි කිට්ටුව. ටග්ගාල ගෙදරට ගියා අරගෙන අපුවත් මෙහෙ දැම්ම සමහරක් අල්ටි පිජ් එක දාන්න එහෙම තියුවා අන්න ළඟම තාප්පි ළඟට ගිහලා දෙන්න මං ගැන මොනවද කියන්නේ හොඩට කන දීලා අහන් ඉන්න වැඩක් තියනවද ඒ දෙන්න වෙන දෙයක් ගැන කතා කරනවා නැති ඒ අතර කියන්නේ නැති අන්න ආවල අක්කත් කියා නන්න මං ගැන කිව්වා අන්න කිව්වා කියලා හිතන්නේ නැද්ද හිතෙනවා ඒ දෙන්නට කතා කරන්න ඕන දෙයක් ඔයාත් දැක්කනේ ඕන්නම් කෙලින් කතා කරයි. කියන්නේ කතන්දර මට ඕනේ මගේ වැඩ ටික මං කරනවා. මට හිතෙන්න පුළුවන් මං ගැන වෙන්නේ නැති කියලා. හිතුණට ගමන්නේ කන දෙන්න යන්න එපා. බීරෙක් වගේ ඉන්න කියනවා. නැත්තම් මොකෝ වෙන්නේ ඇවිලෙනවා. අපි ඇවිලෙනවා. අපේ හිත රිදෙනවා. අපේ ජීවිතේ එපා වෙනවා. අපේ මිනිස්සු එපා වෙනවා. බීරෙක් වගේ ඉන්න කියනවා. අමාරුයි. හැබැයි හිටියොත් සැනසීම කාටද? Tamanට. මම මේ ප්‍රායෝගික කරන්න නිසා වැත්තුල කියන්නේ. කරලා බලන්න. මම මරදානේ ඉන්නේ. මම ඊටාම සංකීර්ණ තරකින් දෙමළ සිංහල මුස්ලිම් හැමෝම ඉන්නේ. මගේ පන්සල තියෙන්නේ ඊටාම ඇතුළක. පාරේ යන්න ඕන අඩි 25ක් විතර ඇවිදගෙන මහා පාරේ. මම කියලා තියෙන්නේ කිසි කෙනෙකුට පාරේ දුම් මොන්න බෑ. රස්තියවදු ගහන්න බෑ. නීති. ඒක කඩ කරන අයට දැඩි දඩු අම්මා. දැන් නෑ ඉස්සර. දැන් නම් ගොඩක් පරණතයි. තාමත් දැඩි දඩුවක් දෙනවා. එහෙනම් දුම් වැටි බිව්වොත් පාරේ. දැන් මම පරණතයි. දැන් මම ධර්මයයි. මනෝවිද්‍ය දෙකම දන්නවා. මට පේන විදිහක ගමන් මම පන්සල ගේට්ටුවෙන් එනකොටම ඈත දුම් වැටියක් පත්තු කරගන්න මම දැක්කම ටක් ගාලා මෙහෙ පිටිපස්සට කරගන්න. ඉස්සර මං ගිහිල්ලා මං කිව්වනේ බూరు උතර සිගරට් බොන්න එපා කියලා මම ගිහිල්ලා අවුල ගන්නවා. දැන් මම කොට අර දකිනකොට මම දැක්කේ නෑ වගේ. මම දැක්කේ නෑ. එයා හංග ගත්තා මම දැක්කේ නෑ. මං ඇවිල්ලුත් නෑ. ඌ ඇවිල්ලුත් නෑ. ඌ බීලි ඇවිල්ලා පිටිලා බැරේවි. මට කමන්නේ. ඌ ඇවිල්ලකට මට පිච්චෙන්න ඕනේ. මං කියලා නැති ඌ දන්නෝනේ මොනේ හොඳ නෑ කියලා. ඒකගේ පුරුත නැති කරන්න බෑ. හැබැයි එතන බොන්න බෑ. හැබැයි මං දැක්කම ඒ ළමයා මෙහෙම බොන්නේ නෑ. මට යති. පැහැදිලිද? ඉස්සර මං යනවා පස්සෙන් ගිහිල්ලා. එහෙම එවරිස්ටන් තියෙන ඕන තරම්. ඒ තමයි දියුණු වෙන්න ඕනේ. ධර්ම දේශනාවට තමයි භාවිත කරන්න ඕනේ. සමහරක් ළමෝ හරි කියනවා. ඔය කියන එක අහුන්නේ වගේ ඉන්නවා. බීරෙක් වගේ ඉන්නවා. ඉඳලා බලන්න. නිකම්ම ඔයත් මේ කරලා බලන්නකෝ. ඔයත් වෙලනවද කියලා. හිනාව තියේ ජීවිතේ. සතුට තියේ ජීවිතේ. ඒක මෙලව නිවුනත් පරලව නිවනවා තමයි. ඊටාම බලවත් ශක්තිමත් කාරණා නිවා ගන්න. විද්‍යාත්මක කාරණා මේ තියෙන්නේ. කලහක දේවල්. අමාරුයි කලහකි. අන්දිකෝගේ ඉන්න කියනවා. පීරිකෝගේ ඉන්න කියනවා. ඊළඟට කියනවා දුබ්බලෝ දුර්වලයෙක් වගේ ඉන්න කියනවා. දුර්වලයෙක් වගේ ඉන්න කියලා සවර කරා. මට පුළුවන් දැන් මට කියන මෙන්න අතන ආමුන්නේ කුඩු විකුණ මෙතන කුඩු විකුණ අල්ලලා දෙන්න. මම ඉස්සර එහෙම කළා. ප්‍රශ්න ඇති වුණා. ගැටලු ඇති වුණා. එන්න අතර වෙන්න එදිකට කරනවා. වෛර හදාගන්න. මට ඇවිල්ලා කිනෝ. මං කියනවා පොලිසියට ඒකට පොලිසියට ගිහලා කියා. වෙන්නේ මොකද්ද වෙන්නතුනේ? මට කියලා තවත් අයද කියන හාමුදුරුවෝ දැන් වැඩේ කරයි. අඩුවකට කීපේ මං කියනවා මට කිව්වා කියන්න එපා. සද්දල ක්‍රීඩන වැඩේ කරන්න. මම ඊට පස්සේ කියලා හරියටම වැඩේ කරාම ඔන්න නඩගන්න මම තමයි කරේ. අය කියලානේ අර. නෑ මට ඕක ආයිත් නෑනේ. පොලිසියට කිය. දුර්වලෙක් වගේ ඉන්න ඕන. ඒ සමහරක් තැන්තිය. ඒ කරන්න ඕන දැන් තියෙනවා ක්‍රියාත්මක විදි තියෙනවා. දැන් මට බෑ ඒක මන් දන්නේ. දුර්වලෙ වගේ ඉන්න ඕන. නිවීම සඳහා මේ කියන්නේ
දුරුලෙක් වගේ ඉන්න කියනවා. මුත්තු මෝඩෙක් වගේ ඉන්න කියනවා සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට ඔය ඇත්තෝ මෙතන හරි පාරේ හරි තැනක හරි ඔබ කිසි වරදක් නොකොට බාහිරම හොඳ යහපත් දේවල් කරමින් ඉන්නෝ තම නොගැලපෙන අධ්‍යාපනයක නැති මෝඩ මිනිහෙක් ඔයතර බහින්න පුළුවන්. මොකද අපි කරන්නේ? අහුන්නේ වගේ දුරුලෙක් වගේ සත්තර කර ඉන්නොත් අවස්ථා මම කියන්නේ හැම එකටම නිවට වෙ ඉන්න නෙමෙයි මේ කියන්නේ අවස්ථා එනකොට අවස්ථාවට ප්‍රතිචාර දක්වන්න අවුල ගන්න නැතුව එනිසා සමහර කලකට දැන් මේ ඊතරකට යනකොට බලන්න හාමුදුරනේ මට හරම කළා මෙහෙම කළා ඔබ කියනවා මේ කාග් එකක් මට කියනවා මම උතන නතර වෙන්නේ මගේ පාඩේ මං ආවා මිනිස්සු මේ හිතල තියෙන දේවල් කවුරුත් දැක්කම කියනවා තුන මොඩේ වගේ ඉන්න ඕනක මරතවලද මොඩේ වගේ ඉන්න උන්නේ දරුන්නේ වගේ මොඩේ මොකද තේරුන්නේ අර හිතන තේරුන්නේ මොඩේ කමන්නේ විතරපොදේ මම ඉන්නේ දිනුණු මනසක ඉන්නේ මම හැම වෙලේම නිවෙන්න හිතන්නේ ඉන්නේ අන්තිමට කියන මේකේදී මුතෝ මලකඩක් වගේ ඉන්න කියනවා ඇවුනේ නැහැ දැවුනේ නැහැ පෙවුනේ නැහැ මොකක්ද දන්නේ නැහැ වගේ නිවීම සදා අන්න එකට කියනක කතාවක් ඔයත් අහලා ඇතිනේ වලස් අර කැලේ යාළුවෝ දෙන්නෙක් ගිහිල්ලා වලගේ කතාව මොකද වෙන්නේ කැලේ යාළුවෝ දෙන්නෙක් යනවා වලහෙක් එනවා එක යාළුවෙක් මේ යාළුවෝ තාලා ටක් ගාලා ගහට නැගලා එයා ජීවිතේ බේර ගන්නවා අර යාළුවට ගස් නගින්න බෑ ඒ යාළුවා ටක් ගාලා ස්ථාවර ප්‍රඥාව ආවා යාළුවෝ කොට කරේ දෙවි වැතරලා බලකටක් වගේ හිටියා බලහාවා වටේ කැරකුණා ඉව කරලා බැලුවා මෙරිලා රහසක් කිව්වලු හැබැයි කරට කළ කිව්වලු ආයිනම් ඔය වගේ යාළු ඇසුරු කරන්නේ ඉතෝ කියලා කියාවේ වැඩි ප්‍රශ්නේ වෙනකදී වලහ ආවා අර හොඳ යාළුවා පණ දෙන යාළුවා නැග්ග ගහට එයා ගොඩ ගියා දැන් මේ යාළුවා දැන් මොකද කරන්න බෑ දෙන්නෙක් හිටින අඩුම තරම දෙන්නට මොකක් හරි කරගෙන තිබ්බා දැන් එයා බේරුණා දැන් මම දැන් වේගස් නැගින්න දෙව්ව පස්සෙන් එනවා පොර කන්න බෑ නුවණ පහල වුණා මලකඩ වගේ හිටියා ජීවිතේ බේරුණාද නැද්ද ඔය වගේ සමහරක් තන්වල ඔබට මලකඩ වගේ හිටියොත් ජීවිතේ බේරෙයි ඇවිල්ලා තියෙන පුළුවන් වෙයි ඔබ ඔබේ දක්ෂකම ඔබේ එඩුතරකම ඔබේ තනතුර ඔබේ බලය ඔබේ එක එක જાති පාවිච්චි කරලා හානි කරගන්න වෙයි ඒ නිසා සමහරක් වෙලාවන් වල මලකඩක් වගේ ඉඳීමත් සැලසීමට හේතු වෙයි මේ කියන්නේ gedara dula පුතාල ඔක්කොම කරන දේවල් අන්දේ වගේ බීර වගේ මොඩේ වගේ දුරුළු වගේ මලකඳ වගේ ඒකත් කරපන් මේකත් කරපන් කමන්නේ මට හාමුදුරු කිව්වා නිවෙන්න කියලා මන් නිවෙන්නෝ තෝ ඇවිලියා කියලා ඉන්න එපා මං කිව්වේ දරුවන්ට මේක ඇප්ලයි කරන්න එපා ආයතනයට කරන්න යන්න එපා ආයත දියුණු කරපෑවුනේ පොදු සමාජයේ ඉඳද්දි පොදු තැනක ඔබ මලගෙදරක මගුල් ගෙදරක සිල් ගන්න තැනක පොදු තැනක ඒ දේ ඔබ එයාලා නිසා ඔබ ඇවිලෙන්නේ නැතුව එතන ගිහිපු කාරණාව ඔබ කරගෙන ඔබ නිවිලා ඔබ ගෙදර ගිහිල්ලා හොඳටම නිවිලා ලයිට් ටිකක් නිවලා හොඳට නිදා ගන්න. එතකොට හොඳට ඇහැරෙන්න පුළුවන්. එහෙනම් ඇවිලෙන්නේ කවුද? මම. නිවා ගන්න ඕන කවුද? මම. ඇවිලෙන්නේ මන්නම් නිදා ගන්නව නිවෙන්න ඕන මන්නම් අනිත් අය නිවනකම් බලන් හිටියොත් නිවේද ඇවිලෙයිද? එහෙනම් මම මා ඇවිලෙන්න මානිවා ගන්න ඕන අන්න පැහැදිලි කරා මොකද්ද අරමුණ වෙනස් කරන්න ආදීනව දකින්න හේතු දකින්න අමතක කරන්න දක්විති කාගෙන නොකල ඉන්න සමහරක් දේවල් දැක්කම අන්දේ වගේ ඉන්න බීරෙක් වගේ ඉන්න දුරුලෙක් වගේ ඉන්න මොඩෙක් වගේ ඉන්න
මලකඩක් වගේ ඉන්න තමාගේ නිවීම සැනසීම වෙනුවෙන් ඒ ඉන්න ගමන් යනකොට ගෙනියන්න වැඩි වැඩියෙන් දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න හොඳ මවක් වෙන්න හොඳ පියෙක් වෙන්න හොඳ දරුවෝ වෙන්න හොඳ ඥාතින් වෙන්න හොඳ සහෝදරයෝ වෙන්න හොඳ මනුෂ්‍ය විදියට මේ මිහිපිට මේ මහ පොළොවේ කිසි කෙනෙකුට කූපයකටවත් වරදක් නොකොට ජීවත් වෙන්න කටයුතු කරන්න ඒ සඳහා ඔබ හැමදාටම ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා ඥානය ලැබේවා කියලා සාදු කියනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ දේශනාව කාල්ගිකව තමන්ගේ ජීවිතේ ගත්ත එක සිද්ධියක් කියලා මම ඔබටත් මේක ගලපන්න. ඒ නෝනට හොඳටම තරහ යන කෙනෙක්. ගම් පහ පැත්තේ පන්සල යක්කල සිල් අරගත්තව දවසක හොද්දට හිත හදාගෙන හොද්දට හිත දෙවාගෙන ගෙදර ගියාලු. ගෙදර යනකොට ගෙදර හිටපු කොල්ලයි ගෙදර හිටපු බල්ලයි ගෙදර හිටපු මහත්තයයි බල්ලා හැම තැනම හැදි කරලා කොල්ලයි මහත්තයා කාපුවා බීපුවා සිංකකේ කිසි පිළිවෙලක් නැහැ ගන්න දෙයක් නැලු. ගිහිල්ලා උතුරු සළුවක් කැලෙවලු දැන්නලු හතර වටේටම අනේ මට සිල් ගන්නවත් නැහැ ඔහොම කියලා බැලුවා. අර සිල් ගත්ත එක ඔක්කොම ඉවරලු එදා. මේ දේශනාව කරානේ. ඊට පස්සේ කියනවා හාමුදුරනේ මම හොද්දට හිතර ගත්තා. ඒ එදත් යනකොට හාමුදුරේ මගේ ගෙදර එක පුතයි කොල්ලයි එකෙක් ඉන්න බල්ලා ඌත් එහෙමයි ගෙදර ඉන්න මහත්තයත් එහෙමයි. පොත් හොදන්න මම. ඔන්න මම එදත් ගියාලු යනකොට ඉතින් එකපාර මන මතක් වුණාලු මං හිමීට තුසලිය ගලවලා අතපතු ගාලා බල්ලත් අරගෙන උත් ගැඳලා ඌටත් කන්න දීලා වෙනතට හොඳ රසට උයන දුන්නලු මහත්තයට පුතාටයි පුතයි මහත්තයයි තාත්තේ අම්මා මොකෝ මේ හරි හොඳයිනේ තාත්තේ කියලු පුතේ හැමදාම පොය තියෙනවන හොඳයි අම්ම සිල් ගන්න ඕන කියලා කිව්වා. ඔබට අද ඒක වෙන්න පුළුවන් ගෙදර යනකොට මගදී එන වෙනද ප්‍රතිචාර දක්වන නැති විදියට දියුණු වෙන්න අන්න ධර්මය භාවිතා කරා. පැහැදිලිද? හොඳයි. තෙරුවන් සරණයි.